තිරසාර සංවර්ධනය සස්ටේනබල් ඩෙවලොප්මන්ට් සංවර්ධනය කියන එක වෙන්න ඕනි. එතකොට වර්ධනය සමහර වෙලාවට කෙටි කාලීනයි. සංවර්ධනය කියන්නේ දීර්ඝකාලීන දෙයක්. දියුණුවක් වෙන්න ඕනේ තිරසාරව. සම්පත් නාස්තිය පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. සංවර්ධනය කරන මොකෝ ගස්ස ආයේ හිටවන්න දඟලන්නේ නැහැ නේ. ගොඩාක් පහළ මට්ටමකට වැටලා තියෙනවා. රුපියල් 4 ගත්ත ඩොලර් එක කොවිඩ් එකෙන් ඉවර වෙලා තිරසාර සංවර්ධනයකට යන්න පුළුවන්. අපේ රටේ ගොඩක් අඩුයි ඇත්තටම. ව්‍යාපාර වලට මැදිහත් වෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ පාඩමේ තුන්වෙනි කොටස. එතකොට මේ වෙනකොට කොටස් දෙකක් මේ පාඩම ඇතුලේ. ඔයාලට මතක ඇති පළවෙනි කොටස සමාජ වගකීම්, ඊට පස්සේ ආචාර ධර්ම. ඊළඟට යනවා අපි තවත් වැදගත් කොටසකට තිරසාර සංවර්ධනය සස්ටේනබල් ඩෙවලොප්මන්ට්. තිරසාර සංවර්ධනය. සංවර්ධනය කියන එක වෙන්න ඕනි. හරි. සංවර්ධනය රටක වෙන්න ඕනි. ඔයාලා දන්නවා ආර්ථික වර්ධනය හා සංවර්ධනය කියන එක අහලා තියෙනවා. ඒතර වර්ධනයක් කියලා කිව්වට පස්සේ ඕනම ශේෂ්ත්‍රයක ඕනම ව්‍යාපාරයක ඕනම කෙනෙක්ගේ ගත්තොත් එන්න දියුණු වීමක් නේ. ඒතකොට වර්ධනය සමහර වෙලාවට කෙටි කාලීනයි. කොහොමත් කෙටි කාලීනයි. ඒතර ව්‍යාපාරයක් ඇතුලේ අවුරුද්දක් වගේ කාල පරිච්ඡේදයක් තුළ රට ඇතුලේ ගත්තොත් ඒ ව්‍යාපාරයක් ඇතුලේ මොකක් හරි දියුණුවක් වෙලා නම් ඊට පස්සේ රටක් ඇතුලේ ගත්තොත් එම අවුරුද්දක් වගේ කාල පරිච්ඡේදයක් ඇතුළත දියුණු වෙලා තියෙනවා නම් එතකොට හිතන්න ඔන්න දලදේශීය නිෂ්පාදිතය, රටේ ආර්ථිකය, ආර්ථික වර්ධන වේගය, ඒතර ඔය වගේ ගොඩාක් දේවල් අවුරුද්දක් ඇතුළත වැඩි වෙලා තියෙනවා නම් අවුරුද්දක් මාස ගාණක් ඇතුළත පොඩි කාලයක් ඇතුළත වර්ධනය වෙලා තියෙනවා නම් නේ ඒක වර්ධනය. හැබැයි සංවර්ධනය කියන්නේ දිගුකාලීන දෙයක්. එතකොට දිගුකාලීනව රට තුළ ඒතර අවුරුදු ගාණක් ඇතුළත අවුරුදු ගාණක් ගියර අද ලංකාව මේ තියෙන තත්ත්වෙනේ. එතකොට ගොඩාක් ක්ෂේත්‍රවල යම් තාක් දියුණුවක් වෙලා තියෙනවානේ හැම ක්ෂේත්‍රයකම. එතකොට අපි ගත්තොත් එම සංනිවේදන ශාස්ත්‍රයේද ප්‍රවාහන ශාස්ත්‍රයේද ඊට පස්සේ වෛද්‍ය ශාස්ත්‍රයේද ඊට පස්සේ අධ්‍යාපන ශාස්ත්‍රය ඔය ශාස්ත්‍ර ඔක්කොගෙම යටිතල පහසුකම් පැත්තද ගොඩක් දියුණු වෙලා තියෙනවා. දැන් අවුරුදු 5කට සාපේක්ෂව. එතකොට එතනදී මේ සංවර්ධනය ඒක වෙල සංවර්ධනය දිගුකාරීයි. හැබැයි මේ සංවර්ධනය කියන වචනය ඇතුලේ තව වචනයක් අපි දාලා තියෙනවා තිරසාර සංවර්ධනය. ඒතර මේ තිරසාරව සංවර්ධනය වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ සංවර්ධනය තමයි දියුණුවක් වෙන්න ඕනේ තිරසාරව. මොකද්ද මේ තිරසාර කියන වචනේ තේරුම? පුළුවන් තරම් භාවිතා කරන සම්පත්වල නාස්තිය අඩු කරන්න ඕනි. එතනින් කියන්නේ නෑ සම්පත් භාවිතා කරන්න එපා කියලා. නාස්ති කරන්න එපා කියලා තමයි කියන්නේ. ඒතර සම්පත් පුළුවන් තරම් කාර්යක්ෂමව භාවිතා කරන්න ඕනේ. කාර්යක්ෂම කියන්නේ වේගෙන් භාවිතා කරනවා කියන එක නෙමෙයි. සම්පත් නාස්තිය පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. එතකොට තිරසාරව සංවර්ධනය වීමක් වෙනවා නම් අන්න අවුලක් නෑ. ඔන්න ඒකට තමයි කියන්නේ තිරසාරව සංවර්ධනය වීමක්. සම්පත් නාස්තිය පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. ඒ විදිහට තමයි සංවර්ධනයක් ඇති වෙන්න ඕනේ. ඒතර මේ තිරසාර කියන වචනේ තේරුම තමයි සම්පත් නාස්තිය අඩු වීමක් වෙන්න ඕනේ. හරි. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් මොකද්ද තිරසාර සංවර්ධනය කියන්නේ? අනාගත පරපුර සඳහා සම්පත් ඉතිරි කර ගැනීමක් කරන්න ඕනි. අනාගත පරපුර සඳහා සම්පත් ඉතිරි කරගනිමින් සම්පත් නාස්තිය අවමන ආකාරයට වර්තමාන සම්පත් භාවිතා කරමින් වර්ධනයකට යනවා නම් ව්‍යාපාර කටයුතු රට ඇතුලේ කටයුතු දියුණු කර ගැනීමක් කරනවා නම් අන්න ඕකට තමයි අපි කියන්නේ තිරසාර සංවර්ධනය කියලා. ඔන්න ඔය විදිහට නිර්වචනේ මතක තියාගන්න. අනාගත පරපුර සඳහා සම්පත් ඉදිරි කරගනිමින් වර්තමානයේ පවත්නා සම්පත් කාර්යක්ෂමව භාවිතා කරමින් සංවර්ධනය සිදු කිරීම තමයි තිරසාර සංවර්ධනය කියන්නේ. ඉතින් මේ තිරසාර සංවර්ධනය ගත්තට පස්සේ තිරසාර සංවර්ධනය ඇතුලේ අපි ප්‍රධාන කුළුණු තුනක් කතා කරනවා. පළවෙනි එක ආර්ථික තිරසාර සංවර්ධනය. ආර්ථික තිරසර සංවර්ධනය. දෙවෙනි එක සමාජ තිරසර සංවර්ධනය. තුන්වෙනි එක පරිසර තිරසර ආරක්ෂණය. පරිසර තිරසර ආරක්ෂණය. සංවර්ධනය නෙමෙයි. මොකද අපේ අය පරිසරයේ මේ සංවර්ධනය කරන මොකෝ ගස් ආයේ හිටවන්න දඟලන්නේ නැහැ නේ. ඒතර ගස් කපලා දැම්මොත් එම ගස් ආයේ හිටවන්න දඟලන්නේ නැහැ. පුළුවන් තරම් තියෙන පරිසරය හරිය අපි ආරක්ෂා කරන්න දැනගන්න ඕනේ. ඔක තමයි පරිසර තිරසර ආරක්ෂණය කියලා අදහස් කරන්නේ. ඔන්න බලා ගන්න ආර්ථික තිරසර සංවර්ධනය පළවෙනි එක, සමාජ තිරසර සංවර්ධනය දෙවෙනි එක, පරිසර තිරසර ආරක්ෂණය තුන්වෙනි එක. හරි. ඒතර ආර්ථික තිරසර සංවර්ධනය. රටක ආර්ථිකයක් තිරසාරව සංවර්ධනය වෙන්න ඕනි. මේකෙදි ඔයාලා නිර්වචනයක් විතර මතක තියාගන්න. අනාගත පරපුර සඳහා ආර්ථික ගැටලු පැන නොනගින ආකාරයට වර්තමාන ආර්ථික සම්පත් භාවිතා කිරීමක් කරනවා නම් ඔයාලා දන්නවා ලංකාවේ මේ වෙනකොටත් ඒ වගේම පහුගිය කාල පරිච්ඡේදය තුලත් කොවිඩ් එකත් එක්කත් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් පරිපාලන ප්‍රශ්න නිසා වෙන්නත් පුළුවන්. ලංකාවේ ආර්ථිකය අද වෙනකොටත්
ගොඩාක් පහළ මට්ටමකට වැටලා තියෙනවා. එතකොට ඔයාලා දන්නවා උද්දමනය ගොඩක් වැඩි වෙලා තියෙනවා. විනිමය අනුපාතයේ 1978 විවෘත ආර්ථිකය පටන් ගන්නකොට 1978 විවෘත ආර්ථිකය පටන් ගන්නකොට ඩොලර් එකක් අපි ගත්තේ රුපියල් 7ට ගත්ත ඩොලර් එක අද වෙනකොට මේ 2026 වෙනකොට ඩොලර් එක 300කට 290කට ගිහිල්ලා තියෙනවා. ඒතකොට ඩොලර් එකක් ගද්දි රුපියල් 290ක වගේ මුදලක් දෙන්න ඕනේ. එතකොට මේක 2023 2022 නේ කොවිඩ් එකෙන් ඉවර වෙලා ඒවත් එක්ක තව ආපු ප්‍රශ්නත් එක්ක පුළුවන් තරම් මේ විනිමය අනුපාතයේ සමහර අවස්ථාවල 380 390ට ගිහිල්ලා තිබ්බා. උද්දමනය 100ට වඩා වැඩි අවස්ථාවකට ගිහිල්ලා තිබ්බා. ඒ වගේම ආර්ථික වර්ධන වේගය රට ඇතුළේ ආර්ථික වර්ධන වේගය ඍණාගයකට ගිහිල්ලා තිබ්බා. අන්න ඒ වගේ ආර්ථික ගැටලු ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඔය කියන ආර්ථික ගැටලු පැන නගින්න බෑ මේ ආර්ථික තිරසර සංවර්ධනයට යන්න නම්. හරි ඒක. ඊට පස්සේ බලා ගන්න සමාජ තිරසර සංවර්ධනයක් තියෙන්න ඕනි. මේකෙන් අදහස් කරන්නේ සමාජය තුළ ඉන්න මිනිස්සු ඊට පස්සේ ඒ හැමෝම අතර සහයෝගීතාවය තියෙන්න ඕන. ඒතර පුළුවන් තරම් සමාජය ඇතුලේ එතික්ස් පැත්ත අර ආචාර්ම කොටසේ කතා කරා වගේම අනිත් අයට ගරු කරන්න ඕනේ, අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ, හැමෝම එකමුතු වෙන්න ඕනි. ඒතර මොකක් හරි ප්‍රශ්නකදී ඒවට මැදිහත් වීම කරන්න ඕනි. ඒ විදිහට සමාජය තුළ ඒකාග්‍රතාවය වර්ධනය වෙනවා නම් සමාජය තුළ ප්‍රශ්න නැත්තම් තිරසර සංවර්ධනයකට යන්න පුළුවන්. සමාජ තිරසර සංවර්ධනයකට යන්න පුළුවන්. ඒතර ඔයාලා දන්නවා ලෝකේ ප්‍රධාන රටක් තියෙන ජපානය. ජපානය ගත්තට පස්සේ ගොඩක් අර එයාලා මේ උඩටම ගිහිල්ලා ඉන්නවා. සමාජ අනිත් අයට ගරු කරන ඒවා. ඔයාලා බලන්න වීඩියෝස් එම ඒ අර මාර එකක් තියෙනවා. ඒක අපේ රටට සාපේක්ෂව අපේ රටේ ගොඩක් අඩුයි ඇත්තටම තියෙනව නැත්තේ නෑ. හැබැයි ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් වෙනත් රටවල් වල අපි ගත්තොත් ජපානය වගේ රටක් ගත්තොත් එම ඒක ලොකුවටම තියෙනවා. හරි. ඒ සමාජ තිරසර සංවර්ධනය මතක තියාගන්න. තුන්වෙනි එක පරිසර තිරසර ආරක්ෂණය. පරිසරය නම් පුළුවන් තරම් ආරක්ෂා වෙන්න ඕනි. පරිසරයේ සංවර්ධනය පැත්තක තියලා ආරක්ෂණය වෙන්න ඕනි. ඒතර පරිසරයට වන හානිය පුළුවන් තරම් අඩු වෙන්න ඕනි. නැතුව ගස් කපලා විනාශ කරලා නේ. ඒ විදිහට නැතුව පුළුවන් තරම් පරිසරය ආරක්ෂා කරගෙන සංවර්ධනය යනවා නම් ඒක තමයි පරිසර තිරසර ආරක්ෂණය කියලා අදහස් කරන්නේ. හරි. ඔන්න මතක තියාගන්න ආර්ථික තිරසර සංවර්ධනය, සමාජ තිරසර සංවර්ධනය, පරිසර තිරසර ආරක්ෂණය. ඔය තිරසර සංවර්ධනයේ කොටස් 3. ඕකේදී ඔයාලා හොඳට මතක තියාගන්න තිරසර සංවර්ධනයේ නිර්වචනය මොකද්ද? ඒ වගේම ප්‍රධාන කුළුණු 3. එතකොට මේ තිරසාර සංවර්ධනයත් එක්කම ගත්තට පස්සේ මෙන්න මේ ආර්ථික තිරසර සංවර්ධනය කියන එක ඇති කරන්න ව්‍යාපාර වලට විවිධ විදිහට මැදිහත් වෙන්න පුළුවන්. උදව් කරන්න පුළුවන්. මොනවද ව්‍යාපාර වලට මේ පරිසර තිරසර නැත්නම් ආර්ථික තිරසර සංවර්ධනය ඇති කරන්න උදව් කරන්න පුළුවන් කොහොමද? බලන්නකෝ. එතකොට ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී ව්‍යාපාරයට ආර්ථික තිරසර බව සංවර්ධනය ඇති කරන්න මෙන්න මේ විතර ව්‍යාපාරවල උදව් කරන්න පුළුවන්. පළවෙනි එක රැකියා නිර්මාණය කළ දෙන්න පුළුවන්. ඒතකොට රැකියා සැපයීමක් කරොත් ආර්ථික තිරසර බව වැඩි වෙනවා. මොකද සේවා නියුක්තිය වැඩි වෙනවා. ඒතකොට එහෙම වුණා කියන්නේ ආර්ථික සංවර්ධනය ඇති වෙනවා. තවත් කරුණු කුසලතා බල ගැන්වීම, එක එක්කෙනා කුසලතා බල ගැන්වීමක් කරන්න ඕනි. සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීමක් කරන්න ඕනි. අවදානම් බලුවන් තරම් කළමනාකරණය කරන්න ඕනි. ඒ වගේම ආර්ථික අධිතර පහසුකම් සැපීම කරන්න ඕනි. ඊට පස්සේ සේවකයන්ගේ වෘත්තීය ජීවිතය සංවර්ධනය කරන්න ඕනි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විවිධ නව තාක්ෂණ යොදා ගැනීමක් කරන්න ඕනි. බලන්න. ආර්ථික වශයෙන් තිරසර බව ඇති කරන්න ඔය කියන මැදිහත් වීම ටික කරන්න පුළුවන්. ඒතකොට මේ දේවල් කරොත් ආර්ථික තිරසර සංවර්ධනය ඇති වෙනවා. ඒ තව එකක්. ඊට පස්සේ බලා ගන්න පරිසර තිරසර සංවර්ධනය සඳහා. එතකොට පරිසර තිරසර බව සාහවුරු කර ගැනීම සඳහා ව්‍යාපාර වලට මැදිහත් වෙන්න පුළුවන්. මොන වගේ දේවල්ද? පරිසර හිතකාමී දෑ පුළුවන් තරම් මිලට ගන්න ඕනේ. එතකොට පරිසර හිතකාමී දෑ හරියට මිලට ගැනීමක් කරොත් පරිසර තිරසර සංවර්ධනයක් පරිසර තිරසර ආරක්ෂණයක් ඇති වෙනවා. ඊට පස්සේ ගත්තට පස්සේ නිෂ්පාදන ක්‍රියාවලි බල ශක්තිය අමුද්‍රව්‍ය වගේ දේවල් හරියට පාලනය කරන්න ඕනි. ඊට පස්සේ අපද්‍රව්‍ය වගේ දේවල් හරියට බැහැර කිරීමක් කරන්න ඕනි. පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම නේ. ඒතර අපි ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රික් වාහන වගේ දේවල් වලට ගියොත් පරිසරය පුළුවන් තරම් ආරක්ෂා වීමක් වෙනවා. පරිසර නීති රීති පිළිබඳ අවබෝධයෙන් වැඩ කරන්න ඕනි. පරිසර හිතකාමී බල ශක්තිය ප්‍රභේද පුළුවන් තරම් භාවිතා කරන්න ඕනි. ඊළඟට පරිසර සංරක්ෂණය වෙනුවෙන් කාලය ඒ වගේම ශ්‍රමය වැය කිරීමක් කරන්න ඕන. ඔය දේවල් ටික කරොත් ඔන්න අවුලක් වෙන්නේ නැහැ. පරිසර තිරසර බව ඇති කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා සමාජ තිරසර බව ඇති කරගන්න මොනවාද කරන්න ඕනි දේවල්. ඒතර මේ සමාජ තිරසර බව ඇති කරද්දී බලන්න ඕනි ජනතාවගේ ජීවන තත්ත්වය පුළුවන් තරම් උසස් කරන්න ඕන. ඒ දේවල් කරොත් සමාජ තිරසර බව ඇති කරන්න පුළුවන්. ඊට පස්සේ ගත්තම ජනතාවට සමාන අවස්ථා සැපීමක් කරන්න ඕනි. සමාජ සංරක්ෂණ කටයුතු සඳහා දායක වෙන්න ඕනි. ඒ වගේම සමාජ වගකීම් නිසල සිදු කිරීමක් කරන්නත් ඕනි. ඊළඟට අත්‍යවශ්‍ය පහසුකම් සපයා දීම කරන්න ඕනි. ඒතර සමාජය තුළේ අර මිනිස්සුන්ට ඒ දේවල් හැමදේම තියෙනවා. අනිත් අයට ගරු කරනවා සමාජය තුළ යාලට අර බය නැතුව
එයාලගේ කම්ෆර්ටබල් විතරනේ ජීවිතය ඉස්සරහට අරන් යන්න පුළුවන්. එහෙම වුණොත් සමාජ තිරසර බව ඇති වෙනවා. ඉතින් ඔය ටික තමයි ප්‍රධානම දේවල් ටික මේ තිරසර සංවර්ධනය කියන පාඩම ඇතුලේ කතා කරන්නේ. නිර්වචනය මතක තියාගන්න මේ සංවර්ධන තුනේ. ඒතර ආරක්ෂණය පරිසර නම් ඒ වගේ මොකද්ද කියන්නේ කියලා හොඳ දල අයිඩියා එකක් තියාගන්න. මේ ආර්ථික තිරසර සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපාරයට මොකද්ද කරන්න පුළුවන් දේවල්. අඩුම ගානේ 3ක්වත් මතක තියාගන්න 3ක් 4ක් මතක තියාගන්න ඕනේ. සමාජයකටත් එහෙම පරිසර තිරසර ආරක්ෂණය කියන කොටසටත් එහෙම ඔය දේවල් ටික මතක තියාගන්න. ඕක තමයි මේ තිරසාර සංවර්ධනය තුළ අපි කතා කරන ප්‍රධානම කොටස් ටික. Next level business studies.